දක්ෂිණ අධිවේගී මාර්ගයේ එහෙමත් නැත්නම් E01 එකේ මහ රැට ගමන් කරද්දී එක පාරටම පාරට පනින අද්භූත කළු ඌරා ගැන ඔයා අහලා තියෙනවද? මේක නිකම්ම කටකතාවක් නෙවෙයි. මීට කාලයකට කලින් පත්තර පිටුපවා පිරවුණු අදටත් විසඳගන්න බැරි වුණු සත්‍ය අභිරහසක්. මේ සිදුවීම වැඩිපුරම වාර්තා වෙන්නේ වැලිපැන්න සහ කුරුඳු ගැහැතැක්ම කියන ප්‍රදේශ අතරදී. මධ්‍යම රාත්‍රියේ අධික වේගයෙන් ධාවනය වන වාහනවල ඉදිරිපස එක පාරටම පාර මැදට පනින දැවැන්ත කළු ඌරෙක් හැප්පෙනවා. රියදුරන් පවසන විදිහට මේ සතා හැප්පෙනකොට මුළු වාහනේම දෙදුරුම් කන තරමේ මහා භයානක ශබ්දයක් සහ කම්පනයක් ඔවුන්ට පැහැදිලිවම දැනිලා තියෙනවා. නමුත් මේ කතාවේ භයානකම සහ පුදුම සහගතම කොටස වෙන්නේ ඒක නෙවෙයි. මහ සද්දයක් එක්ක සතා හැප්පුණු ගමන්ම ගොඩක් රියදුරන් බයෙන් වාහනය නතර කරලා පල්ලෙහාට බැහැලා බලනවා. ඒත් පුදුමයකට වගේ වාහනේ ඉදිරිපස පොඩිම හෝ සීරිමක්වත් තැලීමක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මුළු පාරම පීරලා හෙව්වත් පාරේ කිසිම ලේ පැල්ලමක් හෝ හැප්පුණු සතාගේ කිසිම සලකුණක් හොයාගන්න අද වෙනකල් කිසිම කෙනෙකුට හැකියාවක් ලැබිලා නැහැ. මේ අද්භූත සිදුවීමට හේතුව විදිහට සමහර විද්වතුන් පෙන්වා දෙන්නේ මේක මහන්සිය නිසා රියදුරන්ට පේන හයිවේ හිප්නොසිස් කියන තත්ත්වය කියලා. ඒත් රියදුරන් ගොඩ දෙනෙකුට එකම තැනකදී එකම විදිහට මේ සතාව පෙනුනේ කොහමද? ප්‍රදේශවාසීන් කියන විදිහට අධිවේගී මාර්ගයේ හදද්දී මේ හරිය තිබුණු පැරණි සොහොන් බිමක කොටසක් පාරට යට වෙලා තියෙනවා. ඉතින් මේ පාරට පනින්නේ ඒ අමනුෂ්‍ය බලවේගයක් කියලායි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. අවුරුදු ගානක් ගත වෙලත් මේ අභිරහස තවමත් ඒ විදිහටමයි. අදටත් රාත්‍රී කාලයේ වැලිපැන්න ප්‍රදේශයේ පසු කරගෙන යන සමහර රියදුරන් පවසන්නේ පාර අයිනේ අමුතුම අඳුරු සැවනැලි සැරිසරනවා වුන් දෙකලා චේනවා කියලයි. මේක ඇත්තටම මනසේ මායාවක්ද? එහෙමත් නැත්නම් නොපෙනෙන අමනුෂ්‍ය බලවේගයක්ද? ඔයාලත් E01 එකේදී මේ වගේ අద్භූත අත්දැකීමකට මුහුණ දීලා තියෙනවද? නැත්නම් මේ ගැන අහලා තියෙනවද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ අභිරහස ගැන දැනගන්න මේ වීඩියෝ එක යාළුවන්ටත් ෂෙයා කරන්න.